Hi guys, ඉතින් කොහොමද? ඔන්න අපේ හම්බන්තොට කතරගම මාතර ට්‍රිප් එකේ දෙවැනි දවසේ තමයි අපි මේ ගත කරන්න ලෑස්ති වෙන්නේ. අපි උදෙන්ම පිටත් වුණා. උදේ අපි 7ට ආවා එතනින්. ඒ ඇවිල්ලා අපි උදේට කන්න තැනක් හොය ආවේ. එනකොට ඒ ළඟ ආමි කැම්ප් එකක් තියෙනවා. ඒ ආමි කැම්ප් එකකින් කරනවා මෙන්න මේ කඩේ මේකේ හැමදේම දවල්ට රැයට උදේට කෑම මේකේ තියෙනවා. ඉතින් අපි එතන නතර කරලා පාරාට කාලා නෙස්කැෆේ එකක් බිව්වා. මාරම ගණන් අඩුයි මෙතන. ඒ හින්දා ඕගොල්ලොත් යනවා නම් හම්බන්තොට පැත්තේ මේ තියෙන කුරුළු වෙනට යන තැනට චුට්ටක් මෙහා පැත්තෙන් තමයි මේකක් තියෙන්නේ. ඊට තව ඉස්සරහින් අනිත් ඒගොල්ලන්ගේ කඩේ තියෙනවා. මාරම ගණන් අඩුයි. ලාභෙට ඒ කියන්නේ අපි අතේ තියෙන ගානට කාලා එන්න පුළුවන්. ඔන්න ඉතින් අපි ඊට පස්සේ ගියා රිතියගම සෆාරි. උදෙන්ම අපි ගියේ සෆාරි බලන්න. මොකද මේ සත්තු දෙදින් දවල්ට පොඩක් එහෙම යනවා. අනික එහෙ මාර අවුව සැරයි. ඒ නිසා අපි උදේ එහෙට යන්න කියලා හිතුවා. ඉතින් මේ වගේ සිංහයෝ, කොටියෝ, ඊටසෙමුවෝ ඒ වගේ හැම සතෙක්ම කියන්නේ සර්වභක්ෂ, මාංශභක්ෂ ඒ වගේ හැම සතෙක්ම අපිට බලා ගන්න පුළුවන් වුණා. මම නම් ඇත්තටම කියන්නේ මේ ළමයි එක්ක එහෙම මෙහි යනවා නම් හොඳයි. ඉස්කෝලෙන් අපි ට්‍රිප් එකක් වගේ සංවිධානය කරනවා නම් රිදීගම වගේ යනවා නම් හොඳයි. මොකද අපි කොටු වෙලා සත්තු නිදැල්ලේ ඉන්නවා. ඒක අපි ළමයිට කියලා දෙන්න ඕන දෙයක්. ඔන්න ඊට පස්සේ අපිට තියෙනවා සුරතල් සත්තු අල්ලන්න අවස්ථාව දීලා තිබ්බා. හැබැයි ඉතින් මෙයාලා නම් අල්ලන්න බෑ. ළඟට යන්න පුළුවන්. හැබැයි අල්ලන්න නම් බෑ. ඉතින් ඒගොල්ලෝ දුවනවා. අල්ලන්න පුළුවන් උනේ ඔය හාවෝ ඉත්තෑව වගේ තමයි. ඊට පස්සේ අපි ගියා උණුදිය පොකුණු බලන්න. මේක ඇත්තටම එක තැනකින් වතුර රස්නියට මෙනවා. ඊට පස්සේ තැන් වලට ටැංකිය වලට බෙදලා යනවා. ඊට පස්සේ ඒත් එක්කම තිබ්බා මේක මාළු දාලා නිකන් මාළු ටැංකිය වගේ හදලා එහෙමත් තිබ්බා. එතන මෙහා පැත්තේ හදලා මං හිතන්නේ අර මිනිස්සු වෙනකොට මිනිස්සුන්ගේ ආකර්ෂණය දිනා ගන්න. එහෙම තමයි එතන මේ දේවල් නිර්මාණය කරලා තිබ්බේ. ඉතින් ඒ විදිහට එතන ගොඩාක් අය ඇවිල්ලා නානවා මෙතන. ඒ වගේම ඇඳුම් මාරු කරන්න තැනක් තිබ්බා. ඒව හොඳට තිබ්බා. කිසිම අවුලක් නැහැ. ඊට පස්සේ අපි ගියා බර්ඩ් පාක් කුරුළු වෙනට ගියා. ඒකත් ඒ ළඟම තමයි තියෙන්නේ. ඉතින් ඕනනම් වාහනයක යන්නත් පුළුවන්. වාහනේ යන්න එහෙම අපි එහෙම ගියේ නැහැ. මොකද මල්වත්ත ඊළඟ දවසේ අපි මල්වත්ත යන්න දාගත්තා. ඒකේ ගොඩක් දුරයි. ඒකේ වාහන යනවා නම් ඇත්තටම හොඳයි කියලා මට හිතෙනවා. ඊට පස්සේ අපි මේ බර්ඩ් පාක් එකේ හැම තැනම ඇවිත්තා. මාරු කුරුල්ලෝ තෝගයක් ඉන්නේ. මම ඒකේ දැක්ක එකම දේ තමයි සාමාන්‍යයෙන් කතරගම පැත්තට ආවේනික ඉන්නේ මොනරුනේ. මොනරු විශේෂ ගොඩක් හිටියා. ඔන්න ඊට පස්සේ අපි අතනින් බීම එකකුත් බීලා දවල්ට ආයෙ අපි ලන්ච් එක ගන්න ආයෙත් අතෙන්ටම ආවා. ඒ කියන්නේ මෙහෙම එතන සර්විස් එක හොඳයි. සාමාන්‍යයෙන් ආමිකේ ඉතින් ඒ සර්විස් එක හොඳටම හොඳයිනේ. ඉතින් මම ඇත්තට මේගොල්ලන්ට ස්තුති කරන්න ඕනේ. ඒගොල්ලෝ මාරම හොඳ සර්විස් එකක් දෙනවා. හරිම රහයි කෑම මාරම හොඳයි. ඔන්න ඊට පස්සේ අපි ගියා හම්බන්තොට වරායට. ඇත්තටම හම්බන්තොට වරායේ ස්ටාෆ් ඉන්න අයට විතරයි මේ ඉහළම තැනට යන්න දෙන්නේ මෙතෙන්ට. මේ view point එකට යන්න දෙන්නේ. නැත්තම් අනිත් සාමාන්‍ය අය යනවා නම් අර පහළ තියෙන view point එකට විතරයි යන්න දෙන්නේ. නමුත් මගේ අඳුරන යාළුවෙක් හිටපු නිසා අපි උඩම තියෙන view point එකට ගියා. එතෙන්ට ගියාට පස්සේ ඔන්න ඔය තමයි වටේට පේන්නේ. මම මේකෙත් වෙනම වීඩියෝ එකක් දෙන්නම් ඔයගලන්ට. එතකොට නිකන් ගියා වගේ ඔයගලන්ට හිතෙයි. මම ඇත්තටම මේක ඕපන් කරන කාලේ කියන්නේ මේක ඕපන් කරපු කාලේ බලන්න ගියා ඉස්කෝලම එකන් ගියේ. ඊට පස්සේ මම මේ ගියාමයි මාර ලස්සනයි. ගොඩාක් වෙලා ඉන්න හිතනවා එතන වටපිටාව බලාගෙන. ඒ තරම් හරිම ලස්සනයි. මේ නැවක් එනවා. කියන්නේ නැව් ගොඩක් එහා පැත්තේ නවත්තලා තිබ්බා. අපි එන වෙලාවේ නැවක් ඇවිල්ලා තිබ්බේ නැහැ. නමුත් දුර නවත්තලා තිබ්බා. ඒ නැව් එන ගමන් තමයි තිබ්බේ. ඔන්න ඉතින් අපි රෑ ඩිනර් එකත් ඒ විදිහට ගත්තා. ඉතින් මං හිතන්නේ දෙවෙනි දවසත් ඒ වගේ අපි ප්ලෑන් කරපු තැන් වලට ගියා. ප්ලෑන් කරපු විදිහටම දෙවෙනි දවසත් ගත කෙරුණා. ඉතින් හැබැයි අවුව සැරයි. ඒ කියන්නේ මාරම අවුව සැරයි. අවුව සැර වුණාට ඉතින් අර අපේ අර ඔය තියෙන සතුටයි ඒවත් එක්ක ඉතින් අපිට අවසර දැනුන්නේ නැහැ. හැබැයි නැත්තම් මාරම අවසරයි. ඒක හොඳටම දැනෙනවා අපිට මෙහෙ ඉඳන් එහෙට ගියාම මෙහෙ අවුවයි එහෙ අවුවයි කොච්චර වෙනස්ද කියලා. ඉතින් එහෙම තමයිනේ අපේ ලංකාවේ එක පැති එක විදිහනේ. ඉතින් ඒ අත්දැකීමත් හම්බුණා නේ. සත්තු නම් මාරම මේ ෂෝක්. හැබැයි ඉතින් සත්තු වලලා මට පොඩි එක වැඩක් වුණා. ඉතින් පොඩක් ඇලර්ජි වගේත් වුණා. එහෙම ඇත්තටම එහෙම තියෙනවා නම් සත්තු අල්ලන්න එපා කියලා මං කියනවා. මොකද මේ එහෙම වෙන සත්තු ඇල්ලුවම සමහර අයට ඇලර්ජික් වෙනවා.
ඉතින් මටත් එහෙම වුණා. ඉතින් ඔයගොල්ලොත් එහෙම මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අල්ලන්න එපා. ඔන්න ඉතින් මේ කුරුළු වෙනෙත් මං කිව්වේ අර මොනරු වර්ග ගොඩාක් හිටියා. වගේම මේ පළාතට ආවේනික කුරුළු වර්ග තමයි ගොඩක් හිටියේ. ඒ අය තමයි හිටියේ. ඉතින් හරි ලස්සනයි එතනත්. අර කොච්චර මේ කාර්කශ වුණත්, අවුවසර වැඩි වුණත්, අර මෙහෙ තියෙන තත්ත්වේ එහි ගන්න උත්සාහ කරනවා වගේ එකක් අපිට දැනුණා. ඉතින් හරි ලස්සනයි එදා දවසත්. මං ආසම මේ හම්බන්තොට වරායට. මොකද ෆොටෝස් ගැහුවම මාර ලස්සනයි. අර ඉහළම උඩම තියෙන view point එකේ ඉඳලා ෆොටෝ ගැහුවම මාර ලස්සනයි. මේ පේන්නේ පහළ තියෙන විලක්. ඒකත් හරිම ලස්සනට පේනවා. ඉතින් ඔයගලන්ටත් යන්න පුළුවන්. ගිහිල්ලා ඉතින් බලන්න පුළුවන්. අවසර අරගෙන තමයි යන්න ඕනි එතෙන්ට. ඉතින් ඔන්න ඔය විදිහට අපේ දෙවෙනි දවසත් මෙන්න මේ විදිහට සාර්ථකව ගත කෙරුණා. ඉතින් තුන්වෙනි දවසේ නම් ඇත්තටම ප්ලෑන් එකක් තියෙනවා. නමුත් අපි ගෙදර එන්නත් ඕන නිසා ප්ලෑන් එක වෙනස් වෙයිද දන්නේ නැහැ. එහෙනම් අපි එකත් බලමු. ගිහින් ගෙන්න. බයි.